මේ පාඩමේදී මම කියලා දෙන්නම් කොහොමද Windows 7 වල අලුතින් තීම් එකක් හදාගන්නේ කියලා. අපිට අවශ්‍ය විදිහට අපිට අවශ්‍ය ඉමේජ් දාලා කොහොමද තීම් එකක් හදාගන්නේ කියලා. මේ සඳහා මම ඩෙස්ක්ටොප් එක උඩ රයිට් ක්ලික් කරනවා. එතනදී personalize ක්ලික් කරනවා. personalize dialog box එකේදී මෙතන default Windows 7 තීම් එක තමයි select වෙලා තියෙන්නේ. මට තීම් එකක් හදාගන්න අවශ්‍ය නම් මම මෙතනදී desktop background ක්ලික් කරනවා. මම මෙතනදී image එකක් browse කරන්න එතන browse කියන එක ක්ලික් කරනවා. මෙතනදී මම තෝරලා දෙනවා කොහෙද මගේ image එක තියෙන්නේ කියලා. මගේ desktop එක මම තෝරලා මේ image කියන folder එක ගන්නවා. open කරනවා. එතනදී මේ image එක desktop එකේ මේ image එක ඇතුළත තියෙන සියලුම images මේ එතනදී මේ box එක ඇතුළට පැමිණෙනවා. මෙතනදී මේ tick mark වැටි ඇති images tick mark වී ඇති images වලින් පෙන්වන්නේ තප්පර 10කදී මේ images එකින් එක වෙනස් වෙන බවයි. මම මෙතනදී මේ සියල්ලම image මේ ආකාරයෙන්ම තිබියදී save changes ක්ලික් කරනවා. මෙතනදී මට අවශ්‍යයි මෙහි task bar එකේ සහ මේ title bar එකේ color එක වෙනස් කරගන්න. ඒ සඳහා මම මෙතනින් window color කියන එක ක්ලික් කරනවා. මෙතනදී මට පුළුවන් ඕන color එකක් select කරගන්න. මම මෙතනදී black හුරු color එකක් select කරගන්නවා. මේ slate කියන උඩ ක්ලික් කරලා ඊට පස්සේ මට මෙතනින් color intensity එක වෙනස් කරගන්න පුළුවන්. මම මේ slide එක දකුණු පැත්තට drag කරනකොට dark වෙනවා. වම් පැත්තට ක්ලික් කරනකොට light වෙනවා. මම මේක dark කරගන්නවා. ඊට පස්සේ මම මෙතනදී show color mix එක ක්ලික් කරනවා. මට color mix එක බලා ගන්න ඕනේ. මම මෙහිදී brightness එක තව ටිකක් brightness එක අඩු කරගන්නවා. අනිත් settings සියලුම දේවල් ඒ විදිහටම තියලා මම save changes ක්ලික් කරනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී unsaved theme කියලා theme එක පෙන්නනවා. මේක තමයි අපි සාදාගත්ත theme එක. මම මේ theme එක දැන් save කරගන්න යන්නේ මගේ hard drive එකේ. මම මෙතනදී මේ save theme කියන link එක ක්ලික් කරනවා. මෙතනදී මට theme එකට නමක් දෙන්න පුළුවන්. මම මෙතනදී enter කරනවා my new theme කියලා. ඊට පස්සේ save ක්ලික් කරනවා. දැන් මේක save වෙලා තියෙන්නේ. මම වෙන එකක් select කරලා ඕන එකක් select කරලා අපිට ආපහු නැවත ඇවිල්ලා my new theme කියන එක select කරලා ගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට අලුත් theme එකක් හදා ගන්න පුළුවන් කියලා.